හලෝ කොහොමද? අද මම ඔයාලට අරගෙන එන්නේ අපි රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කාපු කෑම ගැන. ඉතින් මේක තමයි මෙනු එක. එකෙන් තමයි ඕඩර් කරන්න තියෙන්නේ. පොඩි ටැබ් එකක් එන්නේ. ඉතින් වෙරයිටිස් ගොඩාක් තියෙනවා. මම මුලින්ම කරේ ඒවා එක එක ඒවාට ගිහින් බලන එක. ඉතින් මෙතන රටවල් අනුව තියෙනවා වෙන් කරලා කෑම වර්ග තියෙනවා. නූඩල්ස් වර්ග ගත්තොත් නූඩල්ස් වර්ගම ගොඩාක් තියෙනවා. පේස්ට්‍රීස් වර්ග, පීට්සා වර්ග. ඉතින් ගොඩ තෝරන්න තියෙනවා. මම දැන් ඔය එක එක ඒවාට ගිහින් බලනවා ඉතින්. මට තෝරගන්න සෑහෙන වෙලාවක් ගියා. මොකද මම චිකන් එහෙම කන්නෙත් නැහැනේ, මීට් කන්නේ නැහැනේ. ඊට පස්සේ මම පැස්ටා වලට ගියා කොහොමද කියලා බලන්න. පීට්සා වර්ග. ඉතින් ගොඩ වෙලා ගියා. ඊට පස්සේ අපිට ඉටලියන් ඕන නම් ඉටලියන්, ඒෂියන් ඔය තියෙන රටවල් අනුව වර්ග කරලා. මට හිතුණා මේ වෙලාවේ මට ලොකු බඩගින්නක් ඇතර මම හිතේ පැස්ටා එකක් ඕඩර් කරන්නම් කියලා. ඉතින් පැස්ටා රොසේ කියන එක ඕඩර් කරා. ඇත්තට මේක මාර රසයි. ඊට පස්සේ මම හොට් චොක්ලට් එකක් ඕඩර් කරා. ඒකේ චොක්ලට් එක වෙනම ආවේ. මිල්ක් එක වෙනම. ඉතින් අපි චොක්ලට් එක අපිට ඕන සුගර් ගාන අනුව දාලා හදා ගන්න පුළුවන්. දැන් මෙතේ පේන්නේ මම චොක්ලට් එක දාලා මිල්ක් එක හදා ගන්න. ඇත්තට ඒකට මාර රහයි. ගොඩක් ලොකුයි ඒක බොන්න බෑ. මගේ බඩ ෆුල්. ඉතින් ඇත්තටම එක්ස්පීරියන්ස් එක හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම කෑම රසයි. මාර රසයි. ඉතින් එහෙම තමයි ඉස්රායෙල් රෙස්ටෝරන්ට් එකේ තියෙන්නේ.